හොස්පිටල් එකට ගිහපුවාම වෙන්නේ කොහමද? ඒ හැමදේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි අද මම ආවේ. ඉතින් අපි අද දැන් යම් වීඩියෝ. ඉතින් මම මුලින් කියන්න ඕනේ මට බබා හම්බෙන්න දින දීලා තිබ්බේ 2020 මාර්තු 22. ඉතින් අපිට කලින් ඇඩ්මිට් වෙන්න දවසක් තියෙනවනේ. මට දුන්නේ දිනේ 19. ඉතින් මම 10 වෙනිදා උදේම ගිහිල්ලා හොස්පිටල් ඇඩ්මිට් වුණා. ඉතින් උදේම ඇඩ්මිට් වුණාට අර අපි උස්ස බලලා බර ඔය කියන ෆෝම් ෆිල් කරලා ඒව කරලා මේ මං ඉතින් බෝඩ් එකට ගෙනින් දැම්මා. ඉතින් බෝඩ් එකට ගෙනින් දාලා ඉවරලා මේ ටිකක් දවල් වෙනකොට අපිට එන්න කියනවා මේ ડોක්ටර්. ඊට පස්සේ ආයෙත් උස්ස බලලා අපිත් එක්ක කතා කරලා ඒ තියෙන ඒවා ෆෝම් පුරලා ඊට පස්සේ අපිට කියනවා ටික වෙලාවකින් ඇඳට නගින්න අම්මා PPV එකක් කරමු කියලා. එතකොට ඉතින් ඒ දවස්වල PV එකක් කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මම පළවෙනි බබාට එතකොට මොකුත් ඒවා දන්නේ නැහැ. ඉතින් මම PV එකක් කරන්න කියලා ඇඳට නැග්ගා. ඉතින් එතකොට දන්නේ නැහැ PV එකක් කරන්න මොකද ඉතින් ડોක්ටර් මේ ඇඟිලි දෙක දාලා ගැප් කියලා ඕපන් වෙලාද කියලා එහෙම ඉතින් මේ බැලුවා. මට පළවෙනි පාර නම් පුදුම විදිහට අමාරු වුණා. ජීවිතේ පළවෙනි පාරට එහෙම අත්දැකීමක් ලැබුවා. ඉතින් මට පුදුම විදිහට අමාරු වුණා. මේ ඒ PV එක කරාට පස්සේ මං හිතාගත්තා මේ අනේ ආයෙ නම් එහෙම කරන්න මේ වෙන්න එපා කියලා. එහෙම නෑ. මම හොස්පිටල් එකේ දවස් ගානටම PV දවසක දෙපාරක් විතර කරලා බැලුවා. ඉතින් මම කට්ටිය සමහර අම්මලා අන්තිමේටම යනවා. ඉතින් මම එකටම මේ ගියා. මොකද එකටම ගියත් එකයි පිටිපස්සෙන් ගියත් එකයි කොහොමත් ඔක කරන්න ඕනේ කියලා මම ඉතින් එකටම කියලා PV එක කරන් අර ඉතින් මාර අමාරු එහෙම කරපුවාම මේ වෙලාවකට ඉතින් මේ මොකද මේ වෙලාවකට මේ ලේ හිටන් මේ යනවා PV එක කරලා ආවට පස්සේ මේ ඉතින් PV එහෙම කරලා ඉවරලා අපි බෝඩ් එකේ හිටියා. ඉතින් දවස් දෙකක් විතර ඉන්නකොට චුට්ටිවත් අමාරුවක් ආවේ නැහැ. ඉතින් අමාරුවක් මේ තිබුණ නැති හින්දා මේ තුන්වෙනි දවසේ ડોක්ටර් කිව්වා එහෙනම් අම්මා අපි මේ බටයක් දාමු ඔය අමාරු වෙන්න කියලා. ඊට පස්සේ ඉතින් පළවෙනි දවසේ නම් මේ තුන්වෙනි දවසේ ડોක්ටර් දවල් මේ එන්න කියලා කිව්වා. ඊට පස්සේ එන්න කියලා ඉවරලා එන්න කියලා අපිට බටයක් දැම්මා. බටයක් ඒක දාලා කිව්වා හොඳට ඇවිදින්න ඕක වැටෙනකන් ඇවිදින්න ඕක කියලා. ඉතින් ඒක දාපු වෙලේ ඉඳන් බ්ලීඩ් වෙන්න වගේ ගත්තා. මට බ්ලීඩ් වෙන්න ගත්තා. මේ ඊට පස්සේ ඒත චූටි කොන් දෙක එක්කමක් ආවා. චූටි කොන් දෙක එක්කමක් එක්ක චූටි වේදනාවක් ආවට එහෙම ලොකුවට වේදනාවක් ආවේ නැහැ. ඉතින් වේදනාව වෙනවා යනවා. මම ඇවිදින ඉවරට එනවාට පහෝදා වෙනකන්වත් ඒක මගේ ගැලවුන්නේ නැහැ. ඊට පස්සේ පහෝදා හවස ડોක්ටර් එන්න කියලා කිව්වා 22. ඒ කියන්නේ 21 නේ ඕක දැම්මේ. ඊට පස්සේ 22 වෙනිදා උදේ මේ ලේබර් රූම් යන්න ලෑස්ති වෙන්න කියලා කිව්වා. ඊට පස්සේ මම ලේබර් රූම් යන්න ලෑස්ති වුණා. මේ බඩු ටික හැම දාගෙන ඊට පස්සේ රෑ 10ට විතර කන්න එපා කියලා අපිට වස්ති කරනවා. මොකද එහෙම වස්ති කරන්නේ මේ අපිට බැරිවත් අපේ ඩෙලිවරි එකේදී අපිට මල පහ වුණොත් එහෙම මේ එහෙම ගියොත් එහෙම බබාට විස බීජ මේ යන්න පුළුවන්. ඒකෙන් තමයි අපිට වස්ති පොතලා කියන එක වස්ති කරනවා. දන්නේ නැති වස්ති කරනවා කියන්නේ මොකද්ද කියලා මේ ඊට පස්සේ වස්ති කරවුවා. වස්ති කරලා 10න් පස්සේ කන්න එපා කියලා කිව්වා. ඊට පස්සේ 10 වෙනකම් හොඳට කාලා වස්ති ගාවට පස්සේ නිදාගෙන උදේ මං 4:00ට හැරලා මූණ හොදලා ඉතින් පොණ්ඩ කොටාගෙන මේ එහෙම කරලා ඉවරලා ඉතින් මේ අපි මාට උදේ වෙනකොට හැබැයි මට කියන්නේ උදේ වෙනකොට මට අමාරු වුණාටම මට ඇවිදින්නවත් බැරුව තිබ්බේ. ඒකින්ද මේ මම වීල් චෙයාර් එකේ දාගෙන තමයි මේ ගියේ මේ ලේබර් රූම් එකට. ලේබර් රූම් එකට ගිහිල්ලා අපි ඇඳන් ඉන්න අපේ අර පාට චීත්තේ මම අයින් කළා. යාලා දෙනවා නිකන් මේ බෙඩ් ෂීට් එකක් වගේ ඒක අන්දරම ඉවරලා මේ දැන් මගේ ඉස්සරහ ඇඳවල් පහක් තිබ්බ පළවෙනි ඩිලිවරි එකේදී නා. ඊට පස්සෙලා මේ මම මේ පැත්තේ හිටපු කෙනාට අපි දෙන්නම එකට ආවේ. එයාට එකටම බබා හම්බුණා. මට තමයි පස්සේ හම්බුනේ. මට හොඳටම අමාරු වුණා. ડોක්ටර් ගෝට බෑක් එහෙම කතුරු දාලා කරනවා. ඒව මට දැවුණා. ඒ වුණාට ලොකුවට මේ දැවුන්නේ නැහැ. සේලයින් එකට සින්ට් දෙනවා. ඒකින්ද මට ඒ වෙලේ තද නිදිමතක් ආවා. තද නිදිමතක් එක්ක මේ මට නිදා ගන්න උවමනාවක් වගේ. ඊට පස්සේ නිින්ද ගිහින් එකපාරටම හැරුණේ අර මේ ඩෙලිවරි මේ අමාරුවත් එකක් තැටඹිලා වගේ අර අපිට টয়ලට් එකට යන්න එනවා වගේ එහෙම මේ තැටඹුණා. ඊට පස්සේලා මේ
ඉතින් මේ තැටඹුණා. ඊට පස්සේ දැන් තටමනකොට ඊට පස්සේ ડોක්ටර් ඇවිල්ලා කිව්වා අම්මා තටමන්න එපා. බබා හිර වෙයි. ඔයා කොහොම ඉන්න මේ තාම බබා ඇවිල්ලා නැහැ කියලා. මේ ડોක්ටර් අත බලක බබා ඇවිල්ලා නැහැ අම්මා. මේ තටබන්න කරන්න එපා මේ කියලා. ඊට පස්සේලා මේ තට බව නැතු හිටියේ. ඒ වුණාට අර එහෙම අමාරු වේදනාව වෙනකොට තටමුණා. ඊට පස්සේ ආයේ හතරවෙනි පාරට විතර ඇවිල්ලා තට බන්න එපා කියලා කිව්වා. ඊට පස්සේ ආය ડોක්ටර් ඇවිල්ලා බලනකොට ආය හොඳටම ඕපන් වෙලා ડોක්ටර් ඇවිල්ලා ටක් ගාලා මේ අම්මගේ බබා ඇවිල්ලා ඉන්නේ කියලා පුෂ් කරන්න කිව්වා. හතර පාරක් විතර පුෂ් කරා හොඳට. මේ පුෂ් කරාට පස්සේ මේ පුෂ් කළා මට දැනුණා කට් එකක් දානවා. ඒක දැම්මට පස්සේ මේ බබා මේ ගෙඩියට ආවා. ගෙඩියට ආවට පස්සේ බබා ඉවෙලම පෙන්නලා හැව දුවේද පුතේද කියලා. ඉතින් මේ මම කිව්වා දුවෙක් කියලා. ඉතින් ඒ වෙලාවේ දැනෙච්ච හැඟීම ඉතින් මේ මන්ද වචන වලට කියන්න බෑ. ඒක ඉතින් අම්මා කෙනෙක් වෙලාම බලන්න ඕනේ. ඒ අමාරුකම් ඔක්කොම මතක වෙලා යනවා යාළුවා. ඒ මූණ දැක්කාම ඊට පස්සේ ඉතින් මම මේ ඊට පස්සේ මැහුම් දාන ඉඳලා මුකුත් දැවුන්නේ නැහැ. මට මේ වුණේ මට නිින්ද ගිහිල්ලා මේ තද නිින්දනේ මේ තද නිින්ද හිටපු ඉන්න මේ ඒක ලොකුවට මේ දැවුන්නේ නැහැ. ඒකට දෙවෙනි බබාට මට හොඳට ඔක්කොම දැවුණා. මොකද සින්ටෝ තියලා තියෙන අඩු මාත්‍රාවෙන් හින්දා වෙන තියාර්ගේ එයා හම්බෙනවට පුතු විදියට අමාරු වුණා. ඒක මට වචන වලින් විස්තර කරන්න බෑ. පුදුම තරම් අමාරුයි. මේ ලොකු එකා නම් මේ මට අර ඒ සින්ටෝ දුන්නාට පස්සේ සීමද ගතියක් වගේ තිබ්බින ලොකුවට අර ඒක දැවුන්නේ නැහැ. ඊට පස්සේ අපිව ටික වෙලාවකින් බබා හම්බෙලා බබාව ෆීඩ් කරන්න ගෙනත් දෙනවා. ඉතින් චුට්ටක් විනාඩි 10ක් විතර කිරි උඩ අපනවද කියලා බලලා එයාලා කිරි මොනවද කියලා බලලා ආයෙ බබා අරන් යනවා. ඊට පස්සේ මම දාලා පැයකින් විතර අපේ වෝඩ් එකට දානවා. ඊට පස්සේ වෝඩ් එකට දැම්මට පස්සේ මේ වෝඩ් එකට දාලා ඉතින් මම හිතුවා ඒතකොට කොරෝනා වලට කොරෝනා පටන් ගත්ත මුල් කාලේ කොරෝනා වලට ලංකාවේ රට හිට ලොක්ඩවුන් කරන අද තමයි හම්බුනේ. මොකද මේ ලොක්ඩවුන් කරන දවස් තමයි මම ටිකට් කපාගෙන ගියේ. ඉතින් මේ හස්බන්ඩ් විතර යන්න පුළුවන්. ඒකින්ද ඉතින් හස්බන්ඩ් ආවා. හස්බන්ඩ්ස් බබා දැක්කම සතුටුයි. ඉතින් එයාගේ අපි දැන්නකින් පළවෙනි බබානේ. ඉතින් එයා දැක්කම සතුටුයි. එයා ලස්සනට හිටියා. ඉතින් මේ රෝස පාටක් අතර දුන්නේ. ඉතින් සතුටුයි එයා අපිට දැක්කම මේ ඊට පස්සේ ඉතින් මේ එයාත් එක්ක දවස් ගත කරා. මොකද එයා කක්ක චූ දානවාද කියලා බලන්න එපේ. එයා කක්ක චූ දානවා නම් තමයි මේ බබාර හොඳ. එයාට කිරි පෙවෙන්නේ කක්ක චූ දානවා නම් තමයි. ඊට පස්සේ හවස් වෙනකොට එයා කක්ක චූ දැම්මට ආය වෙනකොට ඊපස්සේ 23 වෙනිදා ලොක්ඩවුන් කරන හින්දා පහෝදා අපේ ටිකට් කපන්න තමයි මේ කපවුවා. 23 වෙනිදා අපේ ටිකට් කපුවා. දාම මේ ලංකාව ලොක්ඩවුන් කරා කොරෝනා හින්දා. ඉතින් මේ අපිට අර මේ ලංකාව ලොක්ඩවුන් ඒ කොරෝනා දවස්වල හින්දා අපි බලන්න කාටවත් එන්නත් බෑ. ඒක හින්දා ඉතින් හස්බන්ඩ්ම තමයි ආවේ බලන්න. ඉතින් මේ අපේ හස්බන්ඩ් නේවි එකේ ඉන්න. ඉතින් එයා ඒ දවස්වලට යාට නිවාඩු හම්බ වෙනවා. එයා අපි මං ගාව ඉන්නකම හයියක්. ඉතින් මේ හැමදේම එයා තමයි හැමදේටම ඉතින් මේ එයා තමයි හැමදේම කරලා දුන්නේ. ඉතින් මේ බබා හම්බුනාට පස්සේ ඇවිල්ලා ඇඳුම් අරන් ගිහිල්ලා ඒ හොදගෙන ඇවිල්ලා ඒ ඔක්කොම කරේ එයා. එයායි අපේ හස්බන්ඩ්ගේ මේ ඔය පවුලේ ඉන්නේ යාළුවා තමයි බැලුවේ. ඊට පස්සේ හතරවෙනි පාරට මේ තටබනකොට තමයි මේ බබා ආවේ. ඉතින් බබා අර එනකොටම කට් එකක් දානවා. මොකද බබා එළියට එන්න මදින්ද අර එතනින් කැපුමක් දානවා. ඒ දාලා ඉවරලා බබා එළියට ගත්තා. එළියට ආවට පස්සේ අර කියන කොණ්ඩේ අමාරු ඒ ඔක්කොම මේ නැති වෙලා යනවා. අර මේ ඒ බබා එළියට එනකන්නේ ඔක්කොම අමාරු තියෙන. ඊට පස්සේ බබාගේ මූණ දැක්කම අපිට ඔක්කොම අමතක වෙලා යනවා. ඊට පස්සේ බබා ගෙනල්ලා අහනවා අයව මගේ දුවේද පුතේද කියලා. මම දුවෙක් කියලා කිව්වා. අපි හොඳ 100න් ඉන්නවද කියලා බලන්න තමයි එයාලා එහෙම අහන්නේ. ඊට පස්සේ බබා අරන් ගිහිලා දැන් අර සින්ටු දීලා හින්දා අර සිහිය නැති ගතියක් වගේ තිබෙකින් දැන් මැහුම් දාන බඩ සුද්ධ කරනකොට එහෙම ලොකුවට මට දැවුන්නේ මේ නිදිමත ගතියක් අර මේ ඒ වගේ තිබ්බා. ඊට පස්සේ යාලා අපිව නැගිට්ටවලා හොඳ කිරි එකක් හදලා දුන්නා. හොඳ කිරි එකක් හදලා අපිට බොන්න දුන්නා. මට බොන්න දුන්නා. ඒකත් බීවා ඔක්කොම. මොකද ඊයේ දැන් කාලා නැහැ මහන්සියටත් එක්ක ඒක බීවා. ඊට පස්සේ තමයි චුට්ට වෙලාවකින් බබා ගෙනත් දෙන්නේ අපිට. බබා කිරි බොනවද කියලා බලන්න. බබාව අපි ගාවට ගෙනත් දෙනවා. ඉතින් බබා හොඳට කිරි බී චුට්ටක් විනාඩි 10 විතර කිරි බීවට
පස්සේ ආව ගෙනියනවා අය. ඊට පස්සේ අපිට මැහුම් දාලා ඔක්කොම වැඩ අපේ ඉවර කරලා අපේ ඇඳුම් මාරු කරලා ඔක්කොම කරලා අපේ වෝඩ් එකට ගෙනින් දාන්න පැයක් එකමාරක් යනවා. ඊට පස්සේ තමයි අපේ වෝඩ් එකට ගෙනින් දාන්නේ. ඉතින් වෝඩ් එකට ගෙනින් දාන්න පස්සේ මම ඉකඩේ හස්බන්ඩ්ට කෝල් කරා, අම්මට කෝල් කරා මගේ. ඉතින් අම්මට කෝල් කරලා ඒතකොට අම්මලාටවත් ගෙදර කාටවත් එන්න බෑ. මොකද කොරෝනා වල රට ලොක්ඩවුන් කරන්න හෙට කියන්නේ මේ හම්බුනේ 2020 මාර්තු 22. ඉතින් ඒකින්ද එදා දවසම ඉඳලා බබා කක්ක දානවා චූ කරනවාද ඒව එහෙම බැලුවා. මොකද කක්ක චූ දානවා නම් එයාට හොඳට කිරිපේ වෙනවා. ඒක හින්දා තමයි එයා කක්ක චූ දාන්නේ. ඉතින් ඒ කිරිපේ වුණා. ඉතින් රැ වෙනකොට හොඳට කක්ක චූ දැම්ම හින්දා එදා දවසේ පහවදාට ලොක්ඩවුන් කරන හින්දා අපේ ටිකට් කපනවා කියලා කිව්වා. ඉතින් පහවදා මේ රට ලොක්ඩවුන් කරනවා කියන හින්දා අපේ ටිකට් කපලා මේ අපිව යවුවා. මේ ඉතින් මේ මම මතක් කරනෝනේ ඒ ඩිලිවරි එක වෙලාවේ ඒ ડોක්ටර්ලා නර්ස්ලා හැමෝම එන කාරුණිකව අපි ගැන බලනවා. මේ වචනයක්වත් හිතට ඉද්දන්න කියන්නේ අපි අමාරුණත් අපි ගාට වෙලා ඉඳගෙන අපිත් එක්ක කතා කර කර තමයි ඩිලිවරි එක කරේ. ඉතින් මේ ගොඩක් හොඳයි යාලා මං අල්ලපු VOG ડોක්ටර්ත් මතක් කරන්න ඕනේ. එයාත් සැරින් සැරේ ඇවිල්ලා එතනට අමාරු වෙන දැන් වෙන හොස්පිටල් වල නම් මම දන්න තමයි VOG ડોක්ටර් එන්නේ නැහැ. දැන් මට පළවෙනි බබාට දෙවෙනි බබාට දෙන්නටම VOG ડોක්ටර් තමයි ඇවිල්ලා බලලා ඔක්කොම කරේ. ඉතින් මේ ඒකත් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඉතින් මගේ දෙවෙනි බබාත් හම්බුනේ කුරුණෑගල හොස්පිටල් එකේ. ඒ VOG මයි මං channel කරේ. ඉතින් මේ දෙවෙනි බබාට නම් මට අර මේ ඒ දවස්වල බෙහෙත් හිඟයක් තිබ්බ හින්දා දන්නේ මේ දෙවෙනි බබාට සින්ට දුන්නේ අඩු වෙලාද මන්දා මට කපන දේ කරක් සුද්ධ කරන දේවල් වෝට බෑග් කඩන ඒවා හැමදේම හොඳටම මට දැවුණා. ඒ දේවල් මේ ඒ බබා මේ ඒ මර එනං අර මේ බෙහෙත් නැතිඳ යාලා අඩු මාත්‍රාවෙන් දෙනවා ඇති සින්ට එහෙම ඒකින්ද මට කපන ඒවා මහන ඒවා කිද්දුණා හොඳටම මේ ඒකින්ද මේ ඉතින් හැම කෙනෙක්ටම එහෙම නෑ. එක එක්කෙනාට එක එක විදිහේ සමහරුන්ට අමාරුයි සමහරුන්ට අමාරු වෙන්නේ නෑ. ඉතින් මගේ අත්දැකීම නම් ඕක තමයි. ඉතින් මේ වෙන ඉතින් මේ ලොකුවට ඔයාලට බය වෙන්න මං අර රිදුනා මෙහෙම රිදුනා කියන්න ඕනේ. මට පළවෙනි බබාට ලොකුවට අමාරු වුණා. මට අමාරුව දැවුන්නේ නෑ. මේ බබා හම්බෙනකොට මැහුම් දානකොට එහෙම අමාරුවක් දැවුනේ නෑ. අර මැහුම් පස්සේ හිරි වැටිලා ඒව නැති වෙනකොට අනික තව දෙයක් දැන් අපේ මැහුම් දානකොට හිරි වැටෙන්න මේ බෙහෙත් විදිනවනේ. ඉතින් දෙවනි බබා හම්බෙලා පස්සේ හිරි වැටෙන්නත් ඒ බෙහෙත් විද්ද මාත්‍රාව අඩු ඇති. මොකද ඒ මහාන එකත් තිද්දුණා මට හොඳටම දැවෙන. මට ඒ වෙලාවේ ඒ ડોක්ටර් කිව්වා මේ ඔයා කොහොම හිටියේ නැත්තම් තව පැයක්වත් ඇයි වාගේ මේක මහන්න කියලා මාව බය කරා. මට හොඳට මතකයි. ඉතින් අපි එතන සංසුන් ඉන්න තරමට යාළුට ඒ වැඩේ කරගන්න ලේසි. අපි කෑ ගහලා අපි බය වෙලා එහෙම කරොත් එන්නේ යාළුටත් ඒ වැඩේ එතන කරගන්න අමාරු වෙනවා. ඔයාලා පුළුවන් තරම් කලබල වෙන්න. මොකද අපේ යාළුත් බයනේ අපේ බබාව පරිස්සමට අපි ගාවට අරන් දෙන්නේ. ඒකින් තමයි යාළුවා හැම වෙලාවෙම එහෙම කියන්නේ. අපි පුෂ් කරනකොට වුණත් එපා බබා හිරවේ කියන්නේ අපේ බබාව පරිස්සමට ගේන්න ඕනේ. හින්දා ඉතින් ඕක තමයි මගේ ස්ටෝරි එක. ඉතින් ඔයාලට තව මොන හරි මගෙන් අහගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් පහලින් දාගෙන යන්න. මම ඔයාලට කියන්නම් මේ ඔයාල තව කියන්නේ ඔයාලට ඕන නම් මම දෙවෙනි බබාගේ බර්ත් ස්ටෝරි එකත් ඔක්කොම ඔයාලට අරන් එන්නම්. ඉතින් මේ මම ඉතින් පළවෙනි බබාගේ එක කිව්වේ ඒක අපේ හැමෝගෙම පළවෙනි අර එක්ස්පීරියන්ස් එකනේ. ඉතින් ඒක අපිට ගොඩාක් වැදගත්. දෙවෙනි බබත් එහෙම තමයි. ඒ වුණාට පළවෙනි එක අපි ජීවිතේට එහෙම අත්දැකීම ලැබලා නැති හින්දා ඒක අපිට මේ අර වටිනවා. ඉතින් මං ඔයාලා පරිස්සමට ඉන්න. මං ආයෙත් දවසක ඔයාලට මේ වගේම මේ වීඩියෝ එකකින් ඔයාලට මේ අරන් එන්නම්. ඔයාලට මොන හරි දෙයක් අහන්න එතකොට දැනගන්න. තව මම ඉස්සරහට මගේ බබාල් දෙන්නත් එක්ක කියන අවුරුදු 6 බබායි අවුරුදු 2මාර බබාත් එක්ක දවස ගෙවන්නේ කොහොමද, එයාලගේ වැඩ කරගන්නේ කොහොමද කියලා ඔයාලට ලස්සන ඩේලි බ්ලොග් වලින් අරන් එන්නම්. ඉතින් මගේ බ්ලොග් බලන්න කැමති නම් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න උත්සාහ කරන ඔයාලා හැමෝටම